Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ එක තමයි පොය දවසේ මම කොහොමද දවස ගෙව්වේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි බලමු අපි කොහෙද ගියේ කියලා. ඉතින් උදේම උයලා කාලා බීලා ඉවර වෙලා අපි මේ යන්න හදන්නේ වැවට. ඉතින් මෙහි තියෙනවා ඊච්ඡන් කුලම් කියලා වැවක්. ඉතින් ඒකට තමයි යන්නේ. අද යන්නේ අයියයි මමයි මල්ලිලා දෙන්නයි අක්කගේ බබයි. එතකොට අපි මාමගේ පුතයි එයාගේ වයිෆුයි. ඉතින් අපි ටික තමයි යන්නේ. ඉතින් බෑග් වලට වතුර බෝතල් එහෙම දාගෙන කන්නත් කෑම අරගෙන අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යන මගදී අයියලා කඩේට ගිහින් අපි මග නතර වුණා. ඉතින් එතන ළඟ මේ සියඹලා ගහක් තිබ්බා. ඉතින් සියඹලා වැටලා තිබ්බා. අපිත් සියඹලා කෑවා. ඉතින් සියඹලේ කාලා අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඉතින් අයියලා කඩේ ඉඳලා ඉතින් අයිස් ගෙනල්ලා තිබ්බා. ඉතින් අපි අයිස් උත් කකා දැන් මේ යන ගමන් ඉන්නේ. තව යන්න ඕනේ. මං හිතන්නේ කිලෝමීටර් 2ක් වගේ කිට්ටු වෙනකන් අපි පයින් යන්න ඕන. ඉතින් අපි දැන් මේ යන්නේ ඇතුල් පාරකින්. ඉතින් මේ පාරේ ගොඩක් ඉන්නේ මුස්ලිම් කට්ටිය. දැන් ඔයාලට පේනවද ළමයි අර ඈතින් පේන්නේ වැව. ඉතින් දැන් මේ ගෙවල් ටික පහු කරලා යන ගමන් ඉන්නේ වැවට. ගොඩක් තියෙන වෙල්යාය මේ හරිය ගෙවල් නෑ. වෙල්යාය තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ අපි වැව ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ පඩි පෙලෙන් නැග්ගාම වැව බන්ට් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් නම් වැවේ වතුර හිඳිලා තියෙන්නේ. මේ ඔයාලට පේනවද දන්නේ අර ඈත පිටිය පේනවා ඈතින්. ඒ කියන්නේ මේ ඒ තරම්ම මේකේ වතුරේ හිඳිලා තියෙන්නේ. ඉතින් දැන් අපි යන්න ඕනේ අර ඈත පේන පිටියට. ඒ පිටියට තමයි අපි මේ යන්න හදන්නේ. ඉතින් වැව් බන්ටකේ ඉඳලා පිටිපස්සේ තියෙන පිටියට යන්න තිබ්බේ කැලෑව ඇතුලේ පාරකින්. ඉතින් මේ ඒක හොඳට මේ අර මිනිස්සු ගිහිල්ලාම පාර හැදිලා තිබ්බේ. ඉතින් දැන් මේ ඒ පාරේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අපි යනකොටත් මිනිස්සු දෙන්නේ තුන්දෙනෙම හිටියා පිටියේ. තනකොළ කවන්න එහෙම එයාලා හරක් එහෙම අරගෙන නිතරම මේ පිටියට එන අය වෙන්න ඕන. ඉතින් යනකොට අයියලා ඔන්න ඉදිරියට හැංගිලා ඉඳලා අයියලා අපිට කලින් ගොඩක් කලින් තමයි මේක ඇතුලෙන් යන්න පටන් ගත්තේ. ඉතින් එයාලා ගිහිල්ලා මේ ඇතුලේ හැංගිලා ඉඳලා අපි යනකොට මේ කෑ ගන්න එළියට පැන්න බයත් වුණා අපි. මොකද මේ සත්තු ඉතින් ඉන්නවා හිමනේ. යනකොට ඉතින් අපි ඇවිල්ලත් නෑ මේ ආපු ඉස්සෙල්ලාම් පාර. වැව බලන්න කලින් ඇවිත් තිබ්බත් මේ වැව පිටියට ගිහින් තිබ්බේ නෑ. ඉතින් මේ අපිත් යන පළවෙනි පාර.
කාණ්ඩ වුණා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය තියෙන තැනට ගිහිල්ලා එතනත් පොඩ්ඩක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ ආයෙත් පිටිපස්සට යන්න ඇවිදගෙන ගියා. මොකද පිටිය තව ටිකක් එහාට වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ හරිය වතුර ගොඩක් අඩුයි. තාම මේ යන ගමන් තමයි මෙතන මේ දැකලා මෙතන ලස්සන හින්දා පොඩ්ඩක් හිතෙන්න ගියා. ඉතින් එතන ෆොටෝ එහෙම ගහලා ආයෙ අපි පිටිපස්සට ගියා. ඉතින් ඔය ඉන්නේ මගේ නපුරු කුමාරයා. ඉතින් දැන් අපි ආයෙත් එතන ඉඳලා ආයෙත් පිටිය පැත්තට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ එතන මේ ලස්සන ගලක් හින්දලා ඉතින් එතනත් කට්ටිය ෆොටෝ ගැහුවා. ඊට පස්සේ අපි දැන් යන්නේ පල්ලෙහා තියෙන මේ ගහක් ළඟට. මොකද අපි කෑම ගෙනාව ඒව කන්න ඕනේ. ඉතින් එහෙම තමයි යන්න හදන්නේ. අපේ ලැජ්ජකාරයෝ දෙන්න නම් ඔය ගාල උඩ ලස්සන නැටුමකුත් නැටුවා. ඉතින් ඒකලා අපි එතනත් ඉඳලා ඇවිල්ලා දැන් මේ යන්න හදන්නේ ආයෙත් රේල් බෝක්කුවට. ඉතින් රේල් බෝක්කුවේ ගියපු ගමන ගැන නම් මම වීඩියෝ එකක් කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. බලපු නැති අය ලින්ක් එකෙන් ගිහින් බලන්න. ඉතින් ඒතෙන්වත් ගිහිල්ලා අපි රේල් බෝක්කුව යන ගමන් ඉතින් මේ අපි ගියපු වෙලාවට මේ රේල් පාරේ කෝච්චිය යන වෙලාව. ඉතින් කෝච්චියත් ඔය විදිහට බලාගෙන මග ඉඳලා රේල් බෝක්කුවෙන් නාලා ආයෙත් අපි ගෙදර ආවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි පොය දවස ගත කරේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අමතක නොකර ලයික් කරන්න.